ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා. ඒ වගේම අද මේ පින්කමෙහි දායකත්වයේ ලැබමින් කටයුතු සිදු කරන්නේ මකුළුදේවිය මහා හිමින නිවසේ පදිංචි ආර්.ජී. ප්‍රදීපා දර්ශනී මහත්මිය විසින් ඒ වගේම අරමුණ හැටියට එතුමිය ඒ පවුලේ පින්තුන් තබාගෙන තිබෙන්නේ තමන්ගේ ආදරණීය W.L.A. දිල්ෂාන් ආදරණීය පුතුණන්ගේ ජන්මදිනය සිහිපත් කරලා දරුවට ආශිර්වාද කිරීම ප්‍රධාන අරමුණ බවට පත් කරගෙන මේ පින්කම් මාලාවටම අතහිත උදව් උපකාර කරන සහයෝගය ලබා දෙන මකුළුදෙණිය ප්‍රදේශවාසී හැම දිනාටම ඓතිහාසික කසාලව රාජමහා විහාරස්ථානයේ ශ්‍රී වේදාකාරකාදී පින්තුන්ට ආශිර්වාදාත්මකව මේ උතුම් පුණ්‍ය කටයුත්ත සිද්ධ වෙන බව අපි මේ අවස්ථාවේ සිහිපත් කරමින් මම ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා මෙතෙන් සිට ඒ උතුම් ධර්ම දේශනාව පවත්වා වදාරන හැටියට විචිත්‍ර ධර්ම කතික අති ගෞරවනීය අපේ වත්තල නාරද පඬිත හාමුදුරන් වහන්සේට හැම දිනම තුන්වරක් සාදුනාද පවත්වමින් උන්වහන්සේ පිළිගනිමින් ධර්ම දේශනාව සඳහා එකතු වෙමු. පින්නතුන් හැම දිනම පංචශීලයේ සමාදන් වීමට තුන්වතාවක් නමස්කාරය කියමු. නමෝ තස්ස භගවතු බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိ යම්පි බුද්ධං සරණං ගච්ඡාමි Dutiyampi dhammang saranang gacchami Dutiyampi sanghang saranang gacchami Tatiyampi buddhang saranang gacchami Tatiyampi dhammang saranang gacchami Tatiyampi sanghang saranang gacchami Panatipata veramani sikkhapadang samadhiyami Adingadana veramani sikkhapadang samadhiyami Kamesu miccācara veramani sikkhapadang samadhiyami Musavada veramani sikkhapadang samadhiyami Suramira majjapama dattana veramani sikkhapadang samadhiyami Nivedayami sambuddham
जिट्टं नरासभं घनसारम्पादित्येन दीपेन तमदंसिना तिलोकदीपं संबुद्धं पूजयामि तमोनुदं अधिवासेतु नो भन्ते गिलान पञ्चयं इमं सम्भं सन्धाय पूजितं अनुकम्पं उपादाय पतिगन्नातु मुत्तमं कायेन वाचा चित्तेन पमादेन मया कृतं अञ्चयं कममे भन्ते अञ्चयं कममे धम्म अञ्चयं कममे संघ सुपाटिपन्न अनुत्तर साधु क्यों समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजंस सुनन्तु संघमुक्खदं धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो आयं बदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स निरुत्तिन्न जानाति जानाति पिटकथयन् पदे पदे विनक्खेय वने अंधगचोर्य ऐतिहासिक कसागल राजमहाविहाराधीश्वर रोनुमागम पत्तु तुलु किरिवागम 12,000 रट प्रधानाधिकरण संघ नायक कसागल श्री संबुद्ध जयंती पिरिवेन निर्मातृवर වැදිගම විද්‍යානන්ද මූලික පිරිවෙනේ පරිවේනාධිපති හම්බන්තොට දිස්ත්‍රික්
කුත්‍යාධිකාරී පරිවේනාධිපති සංගමේ සභාපති නම කියන්න අවසර අපේ ගුරු දේවයන්න් වහන්සේ නමක් හැටියට ක්‍රියා කරන අති ගෞරවනීය තලම්පූර්වේ ඉන්ද්‍රසිරි සුමනා විධාන නායක ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ වන ප්‍රමුඛ සදා වන්දනීය පූජනීය ගෞරවනීය මහා සංඝරත්නයන් මොහොතකට අවසර ප්‍රථමයෙන්ම පංචශීලය සමාදන් වෙලා සිල්වතුන් ගුණවතුන් පිරිසක් භාවයට පත් වෙලා අමාමෑණී තථාගත අංගේ රස ලෝතුරා බුදු පියාණන් වහන්සේට නවආරාදී බුදු ගුණයන් උදෙසා සම්බුද්ධ පූජාව පූජ කරවලා ලෝකපාලක ඉෂ්ඨකාමී 33 කෝටියක් දෙවිවරුන්ට ආරාධනාවන් සිදු කරලා දින 3ක් පුරාවට නොකඩවාම සිදු කරන මහා අති උත්කර්ෂවත් අන්දමින් සිදු කරන මෙම පින්කම් මාලාවේ තෙවැනි දවස හැටියට අද දවසක් ධර්ම දේශනාවකින් ආරම්භ කරන්න සතර පෙරවේ දායක මූලික කාරක හැම දෙනාම එකතු පහදු වෙලා තිබෙනවා. අතිශයින්ම වෙලාව විඩංගු වෙලා තියෙන නිසාවෙන් මං යනවා. බණක් කියන්නේ මොකක්ද? බණක් තුළින් ජීවිතයක් යථාර්ථයක් බවට පත් කරගන්නේ කොහොමද? තථාගත අංගේ රස ලෝතුරා බුදු පියාණන් වහන්සේ ලෝකයාට ධර්මය කියන්නේ මොකක්ද කියන එක කොහොමද දේශනා කරේ කියන විදිය ඔබට පැහැදිලි කර දීලා සූදානම් වෙලා මාතෘකාවට යන්න මා සූදානම් වෙනවා. මෙතනට ආපු අම්මලා තාත්තලා දුවදරුවෝ බෝසත් පුංචි දුවදරුවෝ තරුණ තරුණියෝ ජීවිතයේ ඉඩ ලැබෙන හැම තප්පරයකම ජීවිතයේ ඉඩ ලැබෙන හැම මොහොතකම ඕන තරම් තත්ති බණ අහලා ඇතිනේ නැද්ද? ටීවී එක දැම්මත් තමයි වැඩිපුරම අහන්නේ බණනේ. පොය දවසට රේඩියෝ එක දැම්මත් පොය දවසට පන්සලට ගියත් බෞද්ධයන් වන අපට ධර්මයේ නැමැති වචනය ගැටෙන ප්‍රවණතාවයේ බොහොම අඩු නෑ වැඩි. ඒක නිසාම තමයි තථාගතයන්න් වහන්සේ ලෝකයාට දේශනා කරේ ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී. මා විසින් දේශනා කරන ලද මෙම වටින ධර්ම තුල මා විසින් දේශනා කරන ලද මෙම චාරිකාව තුල අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දෙවෙනි පුතෙක් තරුණ තරුණියෙක් පැවිද්දන් වෙච්ච අපිට පවා දහම බුදුහාමුදුරුවෝ අනුමත කරේ මෙන්න මේ විදිහට. දීඝනිකායේ ඉන කියන සූත්‍රයේදී තථාගතයන්න් වහන්සේ ධර්මයේ නැමැති වචනය කොටස් දෙකකට දක්වනවා. පළවෙනි කොටස තමයි ධර්මයේ නැමැති ඖෂධය. දෙවෙනි කොටස ධර්මයේ නැමැති ඖෂධය සාකච්ඡා කිරීම. නොදන්නා දේවල් දැනගැනීම පිණිස ධර්මයේ නැමැති චාරිකාව තුළ ගමන් කරලා ඇවිදලා
අවබෝධ කරගෙන ශ්‍රද්ධාව උපදවගෙන ප්‍රඥාව උපදවගෙන සම්මා සතිය ගොඩනගාගෙන එක විනාඩියක් දුවේ පුතේ බණ ඇහුවොත් හොඳට නැති. පැය ගණන් ඕනේ නැහැ. ලැබිච්ච පුංචි වෙලාවෙන් එක විනාඩි 5ක් සම්මා සතිය උපදවගෙන ධර්මය ඇහුවොත් උපදින කිසිම භවයක අඩුයි කියන වචනයක්වත් අම්මේ අහන්නවත් ලැබෙන්නේ. ඒ තරම් ධර්මය අහන ශ්‍රාවක පිරිසට ඒ තරම් දුරට ආනිසංස ලැබෙනවා. ඒක ෆෝන් එකකින් වෙන්න පුළුවන්. මේ ශබ්ද විකාශන යන්ත්‍රය ඇහෙන තෙක්මානේ දුරට ඉන්න ගෙවල් වල වාඩි වෙලා පුටුවක් තියාගෙන මේ බණ කතාව ඇහුවොත් තාත්තේ එයාලට පින් ජීවිතේ ඉඳලාගෙන හැම තත්පරයකම බණ අහන්න කිව්වේ ඔන්නෝක නිසා. චාරිකාවේ ගමන් කරන්න කිව්වේ එවැනි ආනිසංසයක් ලැබෙන නිසා. එහෙමනම් ශ්‍රද්ධාව උපදව ගන්න, ප්‍රඥාව උපදව ගන්න, හදවතින් මහන්න මේ බණ හදවතින් සම්මා සතිය උපදවගෙන පැහැදිලි සිහිය හිත තුළ ගොඩනගාගෙන අවබෝධයෙන් මහන්න. එහෙමනම් අපි යමු බණ කතාවට. ධර්ම අවවාදයක්සේ ඔබ ඒක රකින්න. විනාඩි 45ක් පුරාවට හදවතින් මේ බණ ගන්නවා. එහෙමනම් මගේ කතාවට යන්න කලින් මෙන්න කරුණු දෙකක් තියෙනවා ඕගොල්ලන්ට දේශනා කරන්න. ෆෝන් තියනවා නේද? ළඟ නෑ. තියනවද නැද්ද? තියනවා. විනාඩි 45කට විසන්ධි කරලා ගන්න. ඔෆ් කරලා ගන්න. ඔෆ් කරන්න තේරෙන්නේ නැති කට්ටිය විසන්ධි කරන්න. විසන්ධි කරන්න දන්නේ නැති කට්ටිය ඔක විසික් කරලා ගන්න. තුනෙන් එකකටවත් වැඩක් නැති කට්ටිය යන්නේ වෙලාව කවුරුත් ඇලකට දොලකට විසික් කරලා ගන්න. තියෙන කට්ටිය සයිලන්ට් කරගන්න. දන්න කට්ටිය. එක පැත්තකින් කියන්න. අංක 2 පහසුවෙන් මේ බණින් ගහන්න. කොහොමද අහන්න ඕනේ? පහසුවෙන්. කකුල් දෙක දික් කරගන්න ඕන කට්ටිය දික් කරගන්න. කොන්ද හේතු කරගෙන බණ අහන්න ඕන කට්ටිය හේතු වෙන්න. දරුවෝ ළඟ තියාගෙන බණ අහන්න පුළුවන් අම්මලා සූදානම් වෙන්න. ඇවිදගෙන බණ අහන්න පුළුවන් කට්ටිය සූදානම් වෙන්න. තමන්ගේ පාසුව ඒක නෑ. තථාගත බුදුහාමුදුරුවෝ කවදාවත් අපේ බුදුදහම තුළ තාත්තේ දේශනා කරන්නේ අපහසුවෙන් මේක අහන්න කියලා. මේක කොහොමද අහන්න ඕන? බොහොම පහසුවෙන්. පහසුවෙන් අහන තරමට ප්‍රතිඵල අසුභවාදීද සුභවාදීද? අරෙන් කියනවා අසුභවාදී. මනන්නක එක කරුණි මදාරියෙන් කියනවා අසුභවාදී. එහෙමද කිව්වොත් නෑනේ. පහසුවෙන් අහන බණින් ඇහුවාම මොනවද ජීවිතයට ලැබෙන්නේ? සුභවාදී දේවල්. එහෙමනම් කාරණාව චේතනාව තුළ ගොඩනගාගෙන යම මාතෘකාවට තථාගත ලෞතර බුදුහාමුදුරුවන්ගේ
බොහොම වටින අර්ථයක් ලබා ගන්න පුළුවන් ලෝකයාට වැදගත් වන බෞද්ධයාට වැදගත් වන සත්පුරුෂ තරුණ අම්මලාට තාත්තලාට වැදගත් වන සත්පුරුෂ මාගේම වයසේ ඉන්න තරුණ තරුණියන්ට වටින වැඩිහිටි අම්මලා තාත්තලාට අතිශයින්ම වටින බොහොම වටින මාතෘකාවක් තමයි. මොකක්ද මාතෘකාව? අපේ ලෝකයේ එක බුදුවරයයිද බිහි වෙලා තියෙන්නේ බුදු වෙලා තියෙන්නේ නෑ. ගොඩක් බුදුවරු අපේ ලෝකේ පහළ වෙලා තිබෙනවද නැද්ද? පහළ වෙලා තිබෙනවා. අපේ ලෝකයේ බුදුවරු කොච්චර පහළ වෙලා තියෙනවද කියලා කිව්වොත් එයින් එක බුදුවරයෙක් තමයි තාත්තේ විපස්සී බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ. කවුද? කවුද බුදුහාමුදුරුවෝ? විපස්සී බුදුහාමුදුරුවෝ. විපස්සී බුදුහාමුදුරුවෝ ලෝකයට බුදුවරු අතර ධර්මය නැමැති වචනය දීම කියන වචනයට ප්‍රබල ආකාරයෙන් අර්ථයක් ලබා දුන්න බුදු වෙච්ච තථාගත අංගී රස ලෝතුරා බුදු පියාණන් වහන්සේ නමක් තමයි විපස්සී බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ. විපස්සී බුදුහාමුදුරුවෝගේ කාලේ තාත්තේ වෙච්ච කතාවක් මේකේ මාතෘකාව. කවුද මාතෘකාවට අයත් වෙන්නේ? එක්තරා ගමක ජීවත් වෙච්ච මහා ගොඩාක් දේවල් නැති තමන්ගේ රැකියාව මැටි කර්මාන්තයේ හැටියට තෝරගෙන මැටිවල යෙදෙන කුමල්කරුවෙක් තමයි කවුද? මේ විපස්සී බුදුහාමුදුරුවන්ගේ සමය තුල වේබාර කියන ගමේ ජීවත් වෙච්ච මේ මැටිවල යෙදෙන කර්මාන්තකරුවා. මෙයා මොහොම ජීවිතයේ හිතන මිනිස්සෙක්. මෙයා ජීවිතයේ ලැබෙන්නේ පුංචි වෙලාවක්ද ඒ හැම වෙලාවකම අලුත් දේවල් උපදවන අලුත් දේවල් නිර්මාණය කරන අලුත් විදියට හිතන්න පුළුවන් බොහොම වටින දේවල් ගමතම විතරක් නෙවෙයි මුළු බුද්ධ ಭಾರತයටම වටින මැටිවල යෙදෙන දුප්පත් මිනිස්සෙක්. හැබැයි මුළු බුද්ධ ಭಾರತයම දන්නවා මෙයා කොච්චර දුප්පත් වුණාට මෙයා අපිට වඩා දැනුමින් පරිපූර්ණයි. අපිට වඩා හිතීම තුළින් හරි ඉහළ තැනක ප්‍රබල තැනක ඉන්නේ. සල්ලි භාග්‍ය තියෙන මිනිස්සු, රංකාසි තියෙන මිනිස්සු, එයාට වඩා ඉහළ පැලැන්තවල ජීවත් වෙන මිනිස්සු නොයෙක් තාඩන පීඩන වලට නොයෙක් ප්‍රශංසාවන් වලට නොයෙක් දුක් ආදී කතාවන් අහන්න ලැබෙන දුප්පත් මිනිස්සෙක්. තියෙන මිනිස්සයා ප්‍රශංසා කරනවා වගේම තියෙන මිනිස්සයා අප්‍රසන්න විදියට මෙතුමාගේ දිහා බලනවද නැද්ද? බලනවා. තාත්තේ අපේ සමාජයේ එහෙම නේද? නැද්ද? මේ කොහොමද දන්නේ? හැබැයි වත්තල එහෙමයි. කොයිද? වත්තල. ඒ ගැන විතරයි මම දන්නේ හරියට. යෝජනා කරනවා මම ඔබට කවදාවත් අම්මේ තියනවද
නැද්ද? අදාළ නැහැ. මිනිස්සෙගේ හොඳක් තියෙනවා නම් හදවතින් ඒක දකින්න. මිනිස්සෙගේ වැරද්දක් අනුපාඩුවක් තියෙනවා. දකින්න මිනිස්සයාට පුළුවන්කමක් තියෙන්න ඕනේ. දුක දැනෙන්නේ නැති වෙන විදිහට වැරද්ද වෙච්ච හිත හදන්න. නැද්ද? වැරද්ද දකින්න මිනිස්සයාව තරලා පොඩි කරලා දාන සමාජයක මේ බණටින්ග අහලා එක අම්මා කෙනෙක් එක තරුණ තාත්තා කෙනෙක් සමාජයේ දකින තරුණ තරුණියන්ට පව ඔබට වඩා එක ගුණයක් හරි ඔබ ඇසුරු කරන යාළුවගේ ළඟ තියෙනවා නම් දෙවරක් නොහිතා ඒ හොඳකම ප්‍රශංසාවට වාදනය කරන්න. ජීවිතයේ එච්චර දුරටම අපි මහා භයානක මිනිස්සු වෙලා මිනිස්සෙක්ගේ හොදක් දකින්න නැති ජාතියක් බවට පත් වෙලා මිනිස්සෙක්ගේ වැරද්දක් අනුපාඩුවක් දැක්කහම තනින් තන කියන මිනිස්සු බවට පත් වෙලා ඒක පූජනීය ස්ථානයක් වුණා පල්ලියක් වුණා පන්සලක් වුණා අරගෙන බලන්න දෙකේ වෙනස අහලා කියනවාද කවදාවත් පල්ලි වලින් මහා නොගැලපෙන කතා අහලා තියෙනවද නෑ සමාජ මාධ්‍යයෙන් නම් දකින්න ඇත්තේ නෑ හැබැයි සමාජ මාධ්‍ය ෆෝන් එක අතට ගත්තාම ටීවී එකක් ළඟ වාඩි වුණාම පත්තරයක් අරගෙන බලනවාම ලෝකයාගේ කතා අතරමැද හාමුදුරුවන්ගේ කතා දෙක තුනකුත් යනවාද නැද්ද? වෙන කතා වලට වඩා මේ කතාව යන ප්‍රවණතාවය වැඩි ගඩුයි. වැඩි මොකෝ බෞද්ධ රටක් නෙමෙයි ඒක. හැබැයි ඕකට උත්තරයක් දුන්නා මේ ලෝකේ අදටත් හිටියා නම් අද අපිට මෙහෙම වෙන්නේ නැහැ. කවුද? අනගාരിക ධර්මපාලතුමා ඉන්දියාවට ගිහිල්ලා කිව්වේ අනගාരിക ධර්මපාලතුමා මොකක්ද? ලංකාවෙන් එන හොලඟක්වත් ආයෙ මට වදින්නවත් එපා කියලා ප්‍රාර්ථනා කළා. ඒ අවසාන කාලයේදී අද දැක්කට කේදා දැක්කද නැද්ද? දැක්කා. උන්වහන්සේලා රට ජාතිය සංස්කෘතිය සිරිත් විරිත් සාරධර්ම ගුණධර්ම ටික කවදාවත් පල්ලෙහාට දාලා කතා කරේ නැහැ. සිරිත් නැති මිනිස්සුන්ගේ ළඟ සිරිත් උපදවෙන තැනට බණ කිව්වා. මිනිස්සුන්ගේ හිත් හැදුවා. බෞද්ධයන්ගේ විතරක් නෙවෙයි අන්‍යාගමික පුද්ගලයන්ගේ පවා හිත් හැදුවද නැත්නම් අපේ ලෝකේ පහළ වෙච්ච වටින පණිවුඩ කවුද? ගංගොඩවිල සෝමහාමුදුරු ක්‍රිස්තියානි මිනිස්සු බුදුදහමට වැළඳ ගන්න තැනට මේ මිනිස්සුන්ගේ හිත් හැදුවද නැද්ද? හැදුවා. යෝජනා කරනවා මම මනුස්සයා කියන්නේ එක පුද්ගලයෙක්. ඒ පුද්ගලයාගේ ළඟ තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. එහෙම මිනිස්සෙක් තමයි අපිට වේබාර ගමෙන් හම්බ වුණේ. කවුද හම්බ වුණේ? මැටි කර්මාන්තයේ යෙදෙන මිනිස්සයා. මේ මිනිස්සයා කාපේ හරි සිටීමේ ජීවිතේ ඉඩ ලැබෙන හැම තත්පරයකම අලුත් දේවල් හිතන්න පුළුවන් මහා වටින හදවතක් තිබිච්ච මිනිස්සෙක්. හැබැයි පිටට දුප්පත්. හැබැයි ඇතුළ හරි පොසත්. නූතන සමාජයේ ගොඩක් දකින්න ලැබෙන්නේ පිටට පොසත් වෙන්නව ඇතුළ උදේට කන්නත් නැහැ. නැත්නම්
පිටට පෙන්නනවා අපි කොස්. හැබැයි උදේට කාලක් නැහැ, දවල්ට කාලක් නැහැ. රැට කාලා තියන්නේ කොහොමද? වැඩන්නේ. ලැබිච්ච මනුස්ස ජීවිතයේ තුල තුන් වේලක කාලා ඉන්නවා නම් එයා පොසත් මිනිස්සෙක් නැද්ද තාත්තේ? ඇත්ත ඒක. ඒ වගේ මැටි මිනිස්සයා ජීවිතේ තුන් වේලකම කාලා තමන්ට වඩා හිතීමේ හැකියාව බුද්ධ ಭಾರತයේ ජීවත් වෙච්ච මිනිස්සුන්ට කියලා දෙන්න කර්මාන්තයත් සමග වෙලාව ගත්තා. ඕම කර්මාන්ත ක්‍රියාවලියේදී යෙදෙන වකවානුවක මේ මිනිස්සයා මැරෙනවා. මේ කතාව දේශනා කරන්න වෙලාව තියෙනෝනේ. වෙලාව නැතුව මේ කතාව දේශනා කරන්න බෑ. ඒක නිසාවෙන් අවශ්‍ය ටික විතර ප්‍රයෝජනකමක් ගන්න තියෙන ටික විතර මේ කතාවෙන් අරගෙන මම ඔබට යමක් කියලා දෙනවා. ඒක සද්ධාවෙන් අහන්න. ඒක ප්‍රඥාවෙන් ශ්‍රවණය කරන්න. ඒක සම්මා සතියෙන්ම අවබෝධ කරගන්න. මේ මිනිස්සයා මරුණා තාත්තේ උපත ලබනවා නැවතලාරය බුද්ධෝත්පාද කාලයක විපස්සී බුදුහාමුදුරුවෝ ඉන්න සමය තුලම මරණයෙන් පසුව හිතීමේ දක්ෂ පක්ෂකම් තිබිච්ච හිතීමේ හැකියාව උපතින්ම අරගෙන ආපු එලවටක් නැති මෙලවටක් නැති මැටිගුලියක් අතට ගත්තාම මැටිගුලියෙන් අපි හිතනවට වඩා අමුතු අලංකාර මට්ටමකින් තැවීමේ හිතීමේ ප්‍රවණතාවය ඒ කාලේ මිනිස්සුන්ට තිබිච්ච නිසාම තමයි මොනවද? මොනවද? ඔළුවට එම මොකුත් දෙන්නේ අර දැන් නැදේක මුල්ලට ගිහලා කියන මොකුත් නැහැ. අම්රෝ ඇති වෙනකම් කියන්නේ අපිට ඇති වෙනකම් අහගෙන ඉන්නවා. ඉවර වුණාම නැගිටලා යනවා. ලැබෙයිද? නොදන්නා දේවල් දැනගන්න නෑ ලැබෙන්නේ. මේක සාකච්ඡා කරන්න. සාකච්ඡා කරන තරමටම තමයි මේ ඖෂධය පානය කරන්න පුළුවන්. මේ ධර්මයේ දේශනා කරේ බහුජන හිතාය බහුජන සුඛාය. ලෝකයාගේ හිතසුව පිණිසමයි. ලෝක ජනයාගේ හිතසුව පිණිසමයි මේ ධර්මයේ දේශනා කරන්නේ. අති උත්කර්ෂවත් අන්දමින් හිතීමේ දක්ෂපක්ෂකම් තිබිච්ච මිනිස්සු නිසා තථාගත ලෝතුරා බුදු පියාණන් වහන්සේගේ පිළිම අදට ලංකාවේ නෙවෙයි මේ මුළු මහත් ලෝකයේම මේ විදියට වැජබෙනවද නැද්ද? වැජබෙනවා. එදා හිතීමේ දක්ෂපක්ෂකම් නැති මිනිස්සු බිහි වුණා නම් අද බුදුහාමුදුරුවන්ගේ පිළිමයකට හදවතින් මලක් පූජා කරන්න ලැබෙයිද? නෑ, ලැබෙන්නේ නෑ බුදුහාමුදුරුවෝ. ධර්මය ලැබෙයි. හැබැයි සංස්කෘතියත් සමග තමයි මිහිඳු ආගමනයත් සමග තමයි ලංකාවේ මිනිස්සු දැනගත්තේ බුදුදහම මේක කියලා. ඒ බුදුදහම දැනගත්ත ගමන් එවකට තම්බපන්නියේ ජීවත් වෙච්ච නොයෙක් මිනිස්සුන්ගේ ප්‍රතිරූප නිසා තමයි අදට අපිට බුදුදහම ඉතුරු වෙලා තියෙන්නේ. නැත්ද? උදාහරණ දේශනා කරන්න. එදා තම්බපන්නියට මිහිඳු හාමුදුරුවෝ වැඩම කරද්දී රට පාලනය කළේ කවුද? අර අයිනේ තිබිච්ච එක දැන් බෝ මන්දිරයට ඇවිල්ලා මේ කියනව නෑ. මැදින් මුලට ආවා, මුලට ගියා, මුල් එක දෙකට ඇවිල්ලා.
මේ කොයිටේ හොඳේ බලාගෙන ආවොත් හරි අපහැදලි තැන් ඔයාලගේ මනසට ගොඩනගෙන ප්‍රවණතාවය වැඩි නේද? කවුද රටපාලනය කරේ එනකොට? දේවානම්පියතිස්ස රජතුමා. අදෝසන්න මේ පන්සල් භූමියට මේ රුහුණුලක දිනෙන් දින සෝභාපන්නයට පත්වෙන අති උත්කර්ෂවත් අන්දමින් හම්බන්තොට රුහුණුලක තුල විහාරස්ථාන අතරින් මහා ශ්‍රේෂ්ඨතම පින්වන්ත බිමක් බවට පත්වෙන්නේ මොන පින්වන්ත බිමද? ඓතිහාසික කසාගල පුරවරයෙන් අදට මුළු ලෝකයාටම ධර්මයේ ප්‍රචාරණය කරන ඓතිහාසික කසාගල රාජ මහා විහාරස්ථාන පුදබිමයි. බලන්නකෝ සාදුකාරයක්වත් මේගොල්ලන්ට දෙන්න හිතෙන්නේ නැහැ කියනකෝ. ඒකත් මම බලෙන් ඉලගත්තා වගේ මට දැනෙන්නේ එහෙම. අරුණා කියනකෝ දීපු එකක්. knowledge එක තියෙනවා නේද? නැද? wisdom එක තියෙනවා නේද? quality එක දන්නවා කියලා හිතාගෙන දන්න තැන් වල හිතියට වැඩක් නැහැ. දන්න දැනුම මනසේ ගොඩනගා ගන්න quality එක wisdom එක knowledge එක දන්න ඕනෑම තැනක ඕනෑම ස්ථානයක තමන් නිවැරදි කියලා දන්නවා නම් ක්‍රියාත්මක කරන්න දෙවරක් හිතන්න එපා දෝනෙද? එපා. ඇයි මේ පින්වන්ත පින් බිම මීට වඩා අපේ පන්සල් වලට වඩා හම්බන්තොට දිස්ත්‍රික්කයේ දී වෙලා තිබෙන වෙන පූජනීය ස්ථානවලට වඩා ඇයි මේ ස්ථානය අපිට වටින්නේ? හොයාගෙන මම ආවේ අද. හොයාගෙන ආව බොරු කියන්න එපා, හොඳ ඇත්ත කියලා යන්න ආවේ. ඇයි මේ පින්බිම අපිට වටින්නේ? මට ඉස්සෙල්ලාම මේ කසාගල ගමට ඒක කියලා දෙන්න ඕනේ. ආපු කට්ටියට නෙමෙයි නොආපු කට්ටියට. මේ පින්වන්ත පින්බිම ඇයි අපිට වටින්නේ? දේවානම්පියතිස්ස රජතුමා දායාද කරපු පින්බිම. දුටුගැමුණු රජතුමා දායාද කරපු පින්බිම. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු කනවන ලද දිනෙන් දින ගොඩනගවපු අපිට වඩා රාජ්‍ය දුරු කරපු අනිත්‍ය දුරු කරපු දුක්ඛ දුරු කරපු අනාත්ම දුරු කරපු ත්‍රිලක්ෂණයම දුරු කරපු සෝතාපන්නයට පත්වෙච්ච අපිට වඩා උතුම් මහරහතන් වහන්සේලා 500 නමක් වැඩ සිටපු රුහුණුලක දිනෙන් දින පිබිදෙන දිනෙන් දින දියුණුවන දිනෙන් දින වටින සංඝ පීත්‍රුන් වහන්සේ නමක්ගෙන් බැබලෙන වටින වාසනාවන්ත පුණ්‍යවන්ත පුද බිමක් කසාගල මිනිස්සුන්ට ලැබිලා තියෙන්නේ. සාදු කියලා ප්‍රාර්ථනා. මහරහතන් වහන්සේලා ස්පර්ශ කරපු මේ පින්වන්ත භූමියට අඩියක් තියෙන පුංචි දරුවෙක් පවා වැඩිහිටි තරුණ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් පවා ආපු නැති කට්ටියට වඩා පින්ද පවද? පින්.
සමහරුන්ට දැන් ඇහෙන කට්ටියට කියන්න පුළුවන් අනේ අඳුරු ඊයේ ගිහලා ආවද අඳුනේ පළවෙනිද නම් මේ පැලලා පොඩි වෙලා මිරිකිලා දාඩිය දාලා ඔක්කොම කරගෙන ගියේ තුන්වෙනි දවසේ හරි අමාරුයි හෙට එන්න කර්මය එහෙමයි එන්නේ නැත්නම් කර්මය එන විදිය කාටවත් කියන්න පුළුවන් බෑ ඇයි දන්නවද අම්මේ මේ පින් බිම පාගෙන තියෙන අඩියක් පාසා වෙන ගම්වල ඉන්න මිනිස්සුන්ට වඩා අපි පින් නැද්ද පින් දුර්ලභච්ච මනුස්සත්වම් මේ ලැබිච්ච මනුස්ස ජීවිතය හරි දුර්ලභයි ලබනාත්මේ ලැබෙන්නත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන් දැන් ගිහිල්ලා හේ අදරෑ ගෙදර ඇදේදී මැරුණත් මොකෝ හෙට උදේ මැරුණත් මොකෝ මේ පින්වන්ත පින් බිම ස්පර්ශ කරලා පාන්දර අලුයම් කාලේ සදාට මැස් දෙක පියාගත්තා ආයි ත්‍රිසං ලෝකවල උපත ලබන්නේ අපෝ නෑ අසෝචි ගොඩවල් වල උපත ලබන්නේ අපෝ නෑ කුණු ගොඩවල් වල උපත ලබන්නේ අපෝ නෑ කුණු කාණු ගොඩවල් වල උපත ලබන්නේ අපෝ නෑ ඇස් දෙක අන්ධව උපත ලබන්නේ අපෝ නෑ කකුලක් ලැබුණොත් අනිත් කකුල නැතුව ලබන්නේ නෑ අත් දෙකම ලැබෙයි ඇයි රාගය දුරු කළපෝ අපිට වඩා රජවරු විසින් තනන ලද පින්වන්ත තථාගත ලෝතුරා බුදු පියාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් මහරහතන් වහන්සේලාගේ සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් උතුම් චෛත්‍යයක පූජා කරන හමුන් කෝරක් ගන්න ඔබට පින් අම්මේ ඒක මගහැර ගන්න එපා ඒ අවස්ථාව වැඩක් නැහැ කියලා ප්‍රතික්ෂේප කරන්න එපා මේ පින්වන්ත පුද බිමේදී හුස්ම ටික යන්න ප්‍රාර්ථනා කරන්න පුළුවන් මේ පින්වන්ත භූමියේදී හුස්ම ටික යවා ගන්න පුළුවන් බලන්නේ මේ හොඳේ නැත්තම් බෙල්ලේ වල දාගන්න වාසබෝවි එයා පැත්තේ අර වැවක් තියෙනවා ඒකට පණිවිඩ දැන් ඉන්නේ උමෙමයි දැන් ගියසතියේදී අහුවන්නේ අවුරුදු 18 කොල්ලගේ ෆෝන් එක ගත්තා කියලා කොල්ල බෙල්ලේ වල දාගෙන යනවා මොන සමාජයක්ද ලැබිච්ච පුංචි වෙලාව හොඳ දේවල් වලට යොමු කරලා නොදන්නා දේවල් වලට යොමු කරලා දැනගන්න කොයම ඒක වටිනවා නැති මිනිස්සයා දිවංගත වෙලා බුද්ධෝත්පාද කාලයකම උපත ලැබලා කවුරු හැටියටද දන්නවද උපත ලැබුවේ පුළුවන් නම් කියන්න මොග්ගල්ලාන හාමුදුරුවෝගේ ගැන අහලා තියෙනවද? මොග්ගල්ලාන හාමුදුරුවෝ ආත්ම 30කට පසුව උපත ලබන බුද්ධෝත්පාද කාලයක දෙවෙනි ඉපදීම හැටියට උපත ලබලා මොග්ගල්ලාන හාමුදුරුවෝ මැටි කරුණෙක් වෙලා ඉද්දි තමයි අවසාන භවයේ හැටියට බුද්ධෝත්පාද කාලයක උපත ලැබලා විපස්සී බුදුහාමුදුරුවෝ සමය තුලම තවතිසා දිව්‍ය ලෝකේ උපත ලබන්න වරම් දිනාගන්නේ මෙන්න මෙහෙමයි. විපස්සී බුදුහාමුදුරුවෝ
දවසක් වේබාර ගමට වැඩම කරනවා මොකක් සඳහාද? වේබාර ගමේ ජීවත් වෙන සියලු මිනිසුන් උදෙසා මෛත්‍රිය වඩවන්න. එයි තියෙන මිනිස්සුත් ඉන්නවා, නැති මිනිස්සුත් ඉන්නවා. හොඳ කියන මිනිස්සුත් ඉන්නවා, නරක කියන මිනිස්සුත් ඉන්නවා. කුසල් කරන මිනිස්සුත් ඉන්නවා, අකුසල් කරන මිනිස්සුත් ඉන්නවා. පවුවල යෙදෙන මිනිස්සු විතර වේබාර ගමේ ඉන්නවද නැද්ද? ඉන්නවා. හොඳ වැඩ කරන මිනිස්සුන්ගේ ළඟට අකුසල් කරන මිනිස්සු ගන්න තමයි මෛත්‍රිය වඩවන්න හදන්නේ. කවුද? විපස්සී බුදුහාමුදුරුවෝ. විපස්සී බුදුහාමුදුරුවෝ වේබාර ගමට වැඩම කරලා අහනවා කාර්යන්ද මැටි කරවගෙන. ඔබ හිතේ මේ දක්ෂතාවය ලබලා තියෙන්නේ මේක ආත්ම දෙකකට පසු. හේතුව රාගයේ දුරු කරපු උත්තම මහරහතන් වහන්සේ නමකට හදවතින්ම මේ වැදල්ලක් පූජා කරලා තියෙනවා. මොන වැදල්ලක්ද? මේ වැදල්ලක්. මේ වැදල්ලක් පූජා කිරීමේ ආනිසංසය පෙරමු කරගෙන ලැබිච්ච හිතීමේ දක්ෂතාවය, හිතීමේ ප්‍රවණතාවය ලැබුණ මේ සමයක මරණින් පසුව කොහොමද මොග්ගල්ලාන හාමුදුරුවෝ හැටියට මහානදම් පුරන්න ලැබෙනවා. මොග්ගල්ලාන හාමුදුරුවෝ විපස්සී බුදුහාමුදුරුවන්ගේ වකවානුවේ තුල මාරයට බණ කිව්ව බුදු සසුනේ හිටපු ප්‍රථම භික්ෂුවන් මොග්ගල්ලාන හාමුදුරුවෝ කියලා මේ දාම්පාසල් දරුවෝ එහෙම දැනගත්තොත් ඕනම වෙලාවක මොග්ගල්ලාන හාමුදුරුවන්ගේ කතාව ලියන්න පුළුවන් වෙන්න ඕනේ. වැඩිහිටි අම්මලා තාත්තලා මෙතෙක් වෙනකම්ම දැනගෙන ඉන්නේ නැතුව ඇති මොග්ගල්ලාන හාමුදුරුවෝ කියන්නේ මැටි කරුවෙක් කියලා. මම එහෙම වෙන්නේ නැහැ. මං කියපු එක ඇත්තටම විශ්වාස කරන්න වෙනවා. ඇයි? මේක තියෙන්නේ කුද්දක නිකායේ පයක් පළවෙනි චතුප්පක නිපාතේ අදාළ මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේ විසින් අනදහාමුදුරුවන් වහන්සේට දේශනා කරපු පින්වන්ත කතාවක්. අනදහාමුදුරුවෝ ධර්ම භාණ්ඩාගාරික තනතුරෙන් පිදුම් ලද බුදුහාමුදුරුවන්ගේ ළඟ වැඩ සිටපු ධර්ම භාණ්ඩාගාරික හාමුදුරුවෝ. ධර්ම භාණ්ඩාගාරික හාමුදුරුවන්ට මේ කතාව දේශනා කරන්න ඕනේ. එයි මොන යම් හෝ දවසක හැවුවා අනිත් පුද්ගලයන්ට වඩා මහා මතක කියන දේ ප්‍රබල විදියටම ලබාපු බුදු සසුනේ හිටපු මහා මතක සම්භාරයක් තිබිච්ච හොඳ භික්ෂුවක් තමයි එළියවකින් තොරව රහත් වෙච්ච බුදු සසුනේ ප්‍රථම භික්ෂුව කවුද? ආනන්ද මහරහතන් වහන්සේ. එළියවකින් තොරව රහත් වෙච්ච භික්ෂුව, ප්‍රථම භික්ෂුව ආනන්ද හාමුදුරුවෝ තමයි මේ කතාව මතක තියාගෙන ඔය විදියට අපේ ජීවිතවලට එන්නේ. ඔබගේ ජීවිතවලට එන්නේ. මැටිකරුව මොග්ගල්ලාන හාමුදුරුවෝ මොන භික්ෂුවද බුදු සසුනේ? මාරයට බණ කිව්ව බුදු සසුනේ හිටපු ප්‍රථම භික්ෂුව මොග්ගල්ලාන හාමුදුරුවෝ. ඒ විතරක් අපෝ නෑ. පූර්වාරාම උඩින් කාමර 500යි යටින් කාමර 500යි. සෙනගම මේ ගොඩනැගිලි වල ඉරිදිපාතියෙන් වැඩම කරලා කාටත් වඩා ඉක්මනින් වැඩිමේ හැකියාව ලැබුණේ කාටද? මැටිකරුවට. කවුද? මොග්ගල්ලාන හාමුදුරුවෝ. මොග්ගල්ලාන හාමුදුරුවෝ බුදුහාමුදුරුවන්ගෙන් අහනවා අවසාන වෙලාවට
අවසානම කතාව මොකක්ද? තථාගත බුදුහාමුදුරුවනේ මම මේ තැනට ආවේ ප්‍රශංසා ලබනවා වගේම අප්‍රසන්නටකත් ලබාගෙන. නැත්ද? මිනිස්සු ප්‍රශංසා කරද්දී තව මිනිස්සු කොට්ටාසයක් මගේ වැරදි දැක්කා. මම ඒව ඔක්කොම ගත්තේ හොඳ විදියට. තියෙන මිනිස්සු මාව ප්‍රශංසා කරද්දී තියෙන මිනිස්සු කොට්ටාසයක් මාව පහලට දාලා කතා කරා. ඒවත් හොඳ විදියට ගත්ත බුදුහාමුදුරුවෝ. හැබැයි මට කාටවත් වඩා මේ මාර ගමේ විපස්සී බුදුහාමුදුරුවන්ගෙන් මෛත්‍රිය ලබාගෙන මෛත්‍රීකම ලබාගත් දවසේ ඉඳලා බුදුහාමුදුරුවනේ මම උපදින හැම භවයම සුභවාදී භවයන් බවට පත් කරගන්න වීර්යය වැඩුවා. මොනවද වැඩුවේ? වීර්යය වැඩුවා. මොකක් ලබා ගන්නද? හොඳ ආත්ම භවයක් ලබා ගන්න. ඒකේදී සතුටම ඒකේදී දුකම හැබැයි තාදී ගුණයෙන්ම බාරගත්තා. පුළුවන් විදිහට. කුණු ආවා. කෙලස් ආවා. නගර සභාවක් ඇති වුණා. හැබැයි ඒ කොච්චර හිතට කුණු ආවා. ඒ කොච්චර හිතට කෙලස් ආවා. ඒ හිතට කොච්චර කුණු පිරුණා. ඔබ වහන්සේගේ ධර්මයේ තුලින් ඒ කුණු ටික, ඒ කෙලස් ටික, ඒ ජරාව ටික අයින් කරගන්න තැනට මම උත්සාහයෙන් ලබාගත්තද නැද්ද? වීර්යය වැඩුවද නැද්ද? අන්න රෙහිට ගිහිල්ලා අරක පිටපස්සේ පොලිමෙන් කියනවා නැහැ. යෝජනා කරනවා ජීවිතයේ හැම වෙලාවකම හොඳට හිතන්න පුරුදු වෙන්න. එච්චරයි. නිවැරදි විදියට. එහෙම වුණොත් හොඳ සිතෙන් මැරෙන්න පුළුවන්. නිවැරදිව මැරෙන්න පුළුවන්. නැත්තම් මේ මැරෙන වෙලාවේ කුණු පුරෝගෙන මැරුණොත් ලැබෙයිද මේ වගේ ආයේ? ලැබෙයිද? නෑ, ලැබෙන්නේ නෑ. කවදාවත් නෑ. කෙලස් පුරවගෙන බණ ඇහුවොත් හොඳ දේවල් ලැබෙයිද තමයි? නෑ. විපස්සී බුදුහාමුදුරුවෝ වීරිය වඩගෙන මොග්ගල්ලාන හාමුදුරුවන්ට පැය 24ක් වැඩ ඉඳවගෙන හිමිදිරි කාලය තුල වෙනකම්ම තථාගත අංගී රස ලෝතුරා බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කරනවා. වටින ධර්මයට තමමුත් වීරිය වඩවලා ලබනාත්මය වීරිය වඩවන තැනට මනුස්ස භාවය පත් කරගන්නේ කොහොමද? මොග්ගල්ලාන හාමුදුරුවනේ කෙලස් ටික දුරු කරන්න සෝතාපන්නයට පත් වෙන්න වීරිය වඩවන්න භාවනා යෝග්‍යව වැඩ සිටින්න. ලැබෙන්නේ පුංචි වෙලාවක් නම් ජීවිතේ සංසුන් කරගන්න පන්සල මොනේ නෑ. ගෙදර සාලෙමද වාඩි වෙලා එක විනාඩි 5ක් භාවනාවක් වඩන්නකෝ. පන්සලට ආවොත් හාමුදුරුවෝ මොනේ නෑ. හිත් පිට නැති බෝධීන් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා වාඩි වෙලා
ඔය වෙච්ච කරදර කියන්නේ යන්න එපා. පොඩ්ඩක් හිතන්නකෝ, සංසම වෙන්නකෝ. ඇයි මේ මනුස්සාත්මයේ ලබනාත්මේ ලැබෙන විදිය ඔයාලට මං තැන් දෙක තුනක් දේශනා කරන්න. යන්නකෝ මහරගම පිළිකාරවලට. මිනිස්සු දුක් විඳින්න මිනිපිට ජීවත් වෙන්න එක විනාඩි 5ක් එක විනාඩියක් ජීවත් වෙන්න තාත්තේ මිනිස්සු විඳින දුක ඇයි ගියාත්මේදී දැන අකුසල් කරගත්ත කට්ටිය බය වෙන්න ඕනේ පවට පිනට නෙවෙයි පින් කරන්න බය වෙන්න එපා පින් කරන්න සතුට උපදවගෙන පින් කරන්න හැබැයි පව් කරන තැනට ඔබ බය වෙන්න පව් කරන තැනට ඔබ පත් වුණාම ඔබට ඊට වඩා පවක් කරන්න ඔබ දෙවරක් හිතයිද මං ගිය මාසේ 30 කොට්ටිගල බණකට තාත්තා කෙනෙක් බණ අවසානයේදී මට කිව්වේ හාමුදුරුවනේ මේ දන්නේ හැම පොයකටම මට හිතනවා මාළු ගන්න. පොයට විතරයි හිතෙන්නේ. වෙන කිසිම දවසකට එයාට මාළු ගන්න හිතක් පාර වෙනවා. අපෝද. හැබැයි මං කිව්වා තාත්තේ ඔක තමයි පව. ඔක මේ ආත්මෙ නෙමෙයි. ඔබ ඔය ගියාත්මේ ඉඳලම අරගෙන ඉන්න දෙයක්. බුදුදහම එක තැනක තියෙනවා තථාගත ලෞතර බුදු පියාණන් වහන්සේ බුදු වෙලා පොඩි ලෙඩක් තිබුණනේ බුදුහාමුදුරන්ට. මොකක්ද? පොඩි හිසෙක් කොමක් තිබුණා. තදින් හිස පිළිබදින්දී ආනන්ද හාමුදුරුවෝ අහනවා බුදුහාමුදුරුවෝගේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඇයි තදින් ඔළුව පිළිබදින්නේ? හිස පිළිබදින්නේ? ආනන්ද මේක කල්ප ගණනාවකට කලින් මම උපත ලබලා හිටියේ දීවර ගමක. මොන ගමකද? දීවර ගමක. මගේ හොඳම කල්යාණ මිත්‍රයා දීවරයි. මමත් දීවරයි. හැබැයි මම මාළු ඇල්ලුවා වගේම හැබැයි එදයාවේ මං අල්ලපු මාළු වලට නෙවෙයි. මං ඒව පව් කරගෙන විපාක බෙදගෙන ආපු ගමනක බුදු වෙලක් මට පොඩි රෝගයක් තිබුණා, ලෙඩක් තිබුණා, ඉසේකක් වුණා. මොකද විපාකය? දීවර ගමේ උපත ලැබපු මේ දෙන්නා හොඳම කල්යාණ මිත්‍රයා වැවට ගිහිල්ලා මාළු පිටක් දාගෙන මාළුනේ අල්ලන වෙලාවක අපේ බුදුහාමුදුරුවෝ එතනට වැඩම කරනවා. දීවරයා හොඳ දීවරයා දකිනවා බුදුහාමුදුරුවෝ දකිනවා. යාළුවගේ පිටට මං එක්කම මොකක් ආවුනේ? හොඳ මාළුවෙක් හම්බුණා. උඩට මාළු අරගෙන ඉත්ති බිලි පිටේ කටුවේ රැඳිලා ඉන්න මාළුවා එහෙට මෙහෙට පෙරලෙනවා. එහෙට මෙහෙට පයින්නවා. එයි තව විනාඩි 5ක් හරි ජීවත් වෙන්න. නැද්ද? ඇත්තයි. මාළු එහෙට මෙහෙට පයින්දී මේක දිහා බලාගෙන ඉන්නේ කවුද? බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ මේක දිහා බලාගෙන ඉඳලා ඉවර වෙලා සතුටක් විඳිනවා. සත්වයේ මැරෙන්න යන්නේ. යද්දි මැරීමේ සිතුවිල්ලෙන් විනාඩි ගණනාවකින් මැරෙන්න යන මත්ස්‍ය මානව මේ ක්‍රියාවලිය දැකලා බුදුහාමුදුරුවෝ සතුටටපත් වුණා. වෙනවද? නැත්නම් මම උදාහරණ කියන්නම්.
අපේ ගම්වලත් ඉන්නවා නේද පොයට මාළු වලන කට්ටිය. මෙහෙ නෑ. නෑ. ආයෙ වටනයි නේද? වත්තල නම් ඉන්නවා. අපේ ගම වත්තල කියන්නේ. ඒ ගම ගැන විතරයි මම හරියට දන්නේ. ඒ ඉන්නවා. යෝජනා කරනවා මම ඔබට කවදාවත් මාළු වල්ලන්න එපා හොඳේ විනෝදාංශයට. සමහර මාළු වල්ලන්නේ ඇත්තටම තාත්තේ මොකේද? විනෝදාංශයට. විනෝදාංශයට අල්ලන මාළුවාව අල්ලලා මරුවාම ලබනාත්මය අපිටත් ඉන්න මේ අර පිළිකාරවල. මේක වට දාගෙන නැද්ද? වතුර ටික විතරක් බීගෙන උගුර කපාගෙන නේද? අපි එන්නේ අපපේ නේද? එහෙම නැත්නම් ඇඟේ පැත්තක් පද නේද? කරමය මොන පැත්තට ඉද දන්නේ? පව මොන විදියට බලපායිද දන්නේ? විමාන වත්තුවේදී ප්‍රේත වත්තුවේදී තථාගත ලෝතර බුදුහාමුදුරුවෝ පව ගැන ප්‍රබල විදියට දේශනා කරේ ඔය වගේ උදාහරණ ටිකක් අරගෙන. මත්ස්‍ය මාළුවා මැරීමේදී සතුටු වෙච්ච බුදුහාමුදුරුවන්ට බුදු වෙලා විපාක දුන්නේ කොහමද? පොඩි සේරුදාවක් හිටියක. බලන්න විපාක තත්ත්වය. බුදු වෙච්ච බුදුහාමුදුරුවන්ට විපාකයේ පරිසම් දුන්නා නම් බණාන අපි ගැන ධර්මයේ දේශනා කරන අපි ගැන අය කවර කතාවද? එච්චරයි කතාව. එච්චරයි. එමනම් මැටි කරුවෙක්ට ලැබෙච්ච ප්‍රබලම දේ තමයි පැය 24ක් වාඩි වෙලා බණ අහලා අවසානයේදී අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ පොදු ධර්මතාවය පසක් කරගෙන සෝතාපන්නයට පත් වෙලා සියලු රාගය දුරු කරලා ලෝකේ රාත්තුනා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ හැටියට උපත ලැබුවා. සක්විති ලෝභේ එක සෙනඟින් ඕනම දෙයක් හිතන්නට කලින් ලැබෙනවලු. බලන්නත් මැටි කරමාන්තයේ යෙදෙද්දී ලබාගත් දේවල් මැටි ගොලියක් අපි ගත්තොත් අපිට මොකෝ හිතෙන්නේ? සමහර පැරණි ගම්මේම තියෙනවා මේ අදටත් අම්මලාගෙන ඉන්න මේ උඩුකිරිවල පැත්තේ ඉන්නවා අවුරුදු 70යි 75යි 80යි හරි නිර්මාණ හදනවා තාත්තේ බලන්න හරි නිර්මාණ හැබැයි පිටින් දුප්පත් ඒගොල්ලෝ හැබැයි හිතේ හරි පෝසත් හැබැයි හරි ප්‍රබලයි ඒ වගේ මොග්ගල්ලාන හාමුදුරුවන්ට මොග්ගල්ලාන මහරහතන් වහන්සේට මේ සක්විති ලෝභේ මැටි බදුන් මැටි කර්මාන්තවල යෙදලා ඕනෑම මිනිස්සෙකුට හදවතින් ඕනෑම දෙයක් හදලා දෙන්න තරම් එයාට ලැබිච්ච රැකියාව තුළින් පින් කරගත්තද පව් කරගත්තද? පින් කරගත්තා. බණ කතාව සමාප්තයි ඉවරයි. මේ බණ කතාව ආයමත් හිතට අරගෙන යනවා විනාඩි 5කට ඔයාලගේ පැත්තට හරවලා කාලීන පැත්ත ගලපලවලා අපිට මේ කතාවෙන් මොනවද ගන්න තියෙන්නේ කියන පුංචි දෙයක් දේශනා කරලා මගේ ධර්ම දේශනාව සමාප්ත කරන්න මා බලාපොරොත්තු වෙනවා. නිමාවට පතු කරන්න බලාපොරොත්තු වෙනවා. මොකක්ද මේ බණ කතාවේ අපේ ජීවිතයට ගන්න තියෙන්නේ? මොකුත් ඕනේ ගන්න ලැබෙන ඕනෑම දෙයක් සතුටින් බාර ගැනීමේ මාතෘකාව. පුළුවන් ද බැරිද අපිට ගන්න? පුළුවන්. කොහොමද අපිට ලැබෙන දේවල්
කරගෙන ලැබිච්ච මනුස්ස ආත්මය තුළ ලැබිච්ච දේ හරි විදියට වෙන් කරගෙන මේ ලැබිච්ච පුංචි දවස් ටිකේ තමන්ට ප්‍රයෝජන වෙන විදියට අනුන්ට ප්‍රයෝජන වෙන විදියට නැද්ද? එතකොට මරුණත් කියාවිලි අර මිනිස්සේ අපරාධ නැති උනේ කියන්නත් කියනවා. හැබැයි එළවටත් නැතුව මෙලවටත් නැතුව ලැබිච්ච මනුස්ස ජීවිතේ ඔහේ නැරිලා ගියොත් අපේ ගම්වලම ඔය කියන කටින්ම ආය මෙහෙමත් නොකියන්න බැරි කමක් නැහැ. හොඳ මොකක්ද? ඕකනම් මැරිච්ච එක කියන්නේ නැද්ද? අනේ කිව්වොත් තමයි ලෝක පුදුමයි. යෝජනා කරනවා දන්න දේවල් හැමදේම සතුටින් බාර ගන්නවා වගේම සතුටින් දන්න දේවල් ටික දෙන්න. බුදු සසුනේ දන්න මිනිස්සු වැඩි. දන්න දේවල් අනුන්ට කියලා දෙන මිනිස්සු අඩුයිද වැඩිද? හරියට. හැබැයි මුස්ලිම් ජාතිය දන්න දේවල් අඩුයි. හැබැයි දැනගත්ත දේවල් ටික අකුරටම කරන එකම ජාතිය කවුද? දැනෙන්නේ මුස්ලිම් ජාතිය. ඒකට හේතු කියන්න. අම්මල ඇඟිල්ලෙනුත් අයින වන්න ආන්දරෝ මුස්ලිම් කට්ටිය ඒකට ගන්නවා. දාන්න වෙනවා කියන්නකො. කොහොමද දාන්නේ? මෙන්න මෙහෙම. පොය දවසට ගමේ කඩේ අරන් ඉන්නේ බෞද්ධයද ක්‍රිස්තියානි මිනිස්සුද? බෞද්ධයද නැද්ද? පොයකටවත් මුදලාලිට මොනවද? පානක් මලක් පූජා කරන්න වෙලාවක් නැහැ. අංක 1. හැබැයි මුදලාලි මාත්‍ය නමින් නම් දන්නවා අපි තරම් දන්නේ නැහැ කවුරුවත් කියලා. පැත්තකින් කියන්න. හැබැයි මුස්ලිම් කරුවෙක් ගන්න තත්ත්වය සිකුරාට 12ට ගිහිල්ලා මුස්ලිම් කඩයක් ළඟ හිටගෙන ඉන්නකෝ 12ට පැය භාගයක් තියලා කඩේ වාලා සිකුරාට 12 වෙද්දි කොහෙටද යන්නේ? පල්ලියට යනවා. එයාලගේ ආගමේ කියලා කියනවා ඔබලා මොන දේ කරත් මුල් තැන දෙන්න ඕනේ කාටද? ඔබලව රකින්න, ඔබලට ආරක්ෂාව දෙන්න, බලගේ ජීවිත හදන ආගමට අංක 1 දීපන්. මොකද කියන්නේ? මුස්ලිම් ජාතිය. මුස්ලිම් ආගමේ අකුරට කරනවා. පුළුවන් නම් ගිහිල්ලා තාත්තේ මුස්ලිම් ගමකට ගිහිල්ලා ගහලා එන්නකො. ගහයි එන්න දෙන්නේ නැහැ. ඇයි? අපේ ළඟ තිබිච්ච එකමුතුව අරගෙන ඒගොල්ලෝ අරගෙන සිංහල සංස්කෘතිය තුළ අපිට තරම් එකමුතුවක් මේ ලෝකේ කිසිම ජාතියකට තිබුණද? තිබුණේ නැහැ. ඇත්ත ඒක. උදාහරණ දෙන්න. පුංචි උදාහරණයක්. එතකොට වැටහෙයි මේ කතාව. කතෝලික කට්ටියගේ අත්පොත මොකක්ද? කුරානයි. very good අම්මේ. හොඳ අම්මා කෙනෙක්. 50 පැනපු අම්මා කෙනෙක්ගෙන් උත්තරේ ලැබුණේ හරි වටිනවා. පින්වත් අම්මා කෙනෙක් කුරානයි. මුස්ලිම් කට්ටියගේ අත්පොත මොකක්ද? බයිබලය. ක්‍රිස්තියානි කට්ටියගේ අත්පොත මොකක්ද? යාළුවා තියෙනවා මර පොතක් නෙමෙයි යාඥා කරන මේ නොයෙක් පබළු වලින් නිර්මාණ වෙච්ච කුරුසෙත් සමග ජේසුස් වහන්සේ වැඩ ඉන්න ඒ මාලයක් තියෙනවා. යාළුවා ඒක යාඥා කරනවා යුද්ධ තරම් දීලා. ඒක මම දැකලා තියෙනවා. ඇයි? මගේ ගමේ ඉන්නේ බෞද්ධයන්ට වඩා ගොඩක් ක්‍රිස්තියානි කට්ටිය. මත්තල. හැබැයි යාළුවා පාරක
පස්සේ බණක් කියන්න ගියා. වෙන්නප්පුවේ පුංචි ඉතාලියේ ගෙල්ල ආපු කොල්ලෙක්ගේ ගෙදරක. නෝනා බෞද්ධ කොල්ලා ක්‍රිස්තියානි තාත්තේ ගෙදර කොටි 4මාරක් විතර වේදන් කරලා හැදුවේ ඉතාලියේ. බුදුහාමුදුරුවන්ට ගෙදර වෙනම කාමරයක් තියෙනවා. කොහොමද? ඒ තරම් අපේ බුදුහාමුදුරුවන්ට ඒගොල්ලෝ ආදරය කරනවද නැද්ද? ඉන්දියාවේ මහත්මා ගාන්ධීවරයා බුදුදහම අනුමත කරා. බුද්ධ දර්ශනය අනුමත කරා. තථාගත සංස්කෘතිය අනුමත කරා. බුදුහාමුදුරුවන්ගේ දර්ශනය එක පැයින් පිළිගත්තා. දෙක දිහාවක් ආවේ නැහැ හිතට. ඒ තරම්ම යානක දර්ශනය වටිනවා. බෞද්ධයාගේ අපත මොකක්ද? දැන් අරගොල්ලන්ට එක උත්තරයයි. බෞද්ධයාගේ අපත මොකක්ද කියලා අහුවාම උත්තර 4යි. ඔළුවන් නම් කියන්නේ උත්තර 4. ඔන්න ඉස්සරහින් ආව ත්‍රිපිටකය. මැදින් එහෙම මොකුත් නැහැ. ඒගොල්ලෝ කියනවා පිරිවරණ පොත් වහන්සේලු. අයිනෙන් මොකුත් නැහැ. ඒගොල්ලෝ කියනවා ජාතක පොතලු. පිටිපස්සේ මොකුත් නැහැ. ඒගොල්ලෝ කියනවා ධම්මපදයලු. උත්තර කීයද? එක ප්‍රශ්නෙට උත්තර 4යි. හැබැයි බෞද්ධයාගේ අපත අද එනම් කසාගලින් නැගිටින්නේ මුළු බණම මතක තියාගෙන නෙමෙයි. මොකක් මතක තියාගෙන? බෞද්ධයාගේ අපත මොකක්ද කියලා හරියටම දැනගෙන තමයි අද නැගිටින්නේ. එයි ඒක දන්නේ නැතුව පැය ගණන් බණ ඇහුවට වැඩක් නැහැ. නැත්නම් බෞද්ධයාගේ අපත මොකක්ද? ධම්මපදයනේ. බෞද්ධයාගේ අපත ත්‍රිපිටකය නෙවෙයි. පිරිවරණ පොත් වහන්සේ නෙවෙයි. ජාතක පොත් වහන්සේ නෙවෙයි. බෞද්ධයාගේ අපත වග්ග 26කින් සමන්විත ගාථා 300 ගානකින් සමන්විත මහා ප්‍රබල මිනිස්යාගේ ජීවිතේ සරල විදියට හදාගන්න පුළුවන් වටින අත්පොතක් තමයි උතුම් ධම්මපද කෘතිය කියලා කියන්නේ. අපි එහෙනම් හරියට දැනගත්ත නැති දේ අද හරියට දැනගත්ත නේදට අපි. ඕක දැනගෙන නැතිලා යන ඔක්කොටම තියෙන්නේ. ඇයි? අද ඉඳලා දැනගත්ත බෞද්ධයාගේ අත්පොත ධම්මපදයේ කියලා. ගැටලුවක් නැහැ, චතිකයක් නැහැ, ප්‍රශ්න ගොඩ නැගෙන්නේ ඕනම කෙනෙක්ගෙන් ගිහිල්ලා අහන්න බෞද්ධයාගේ අත්පොත මොකක්ද කියලා උත්තරේ දෙයි ධම්මපදයේ කියලා. අනිත් ආගම් තුනටම එක ප්‍රශ්නෙට එක උත්තරයයි. හැබැයි අපි අවබෝධයෙන් අල්ලන්න ඕනේ ප්‍රශ්නය අනවබෝධයෙන් අල්ලා ගන්න තුරාවට අපි නිරුක්තින්න ජානාති පිට කත්තයන් පදේ පදේ විනක්කෙය වනේ අන්ද ගජෝලිය. තමන්වත් තමන් දන්නේ නැහැ. තමන්ගේ වටිනාකම තමන් දන්නේ නැහැ. තමන්ගේ වැදගත්කම තමන් දන්නේ නැහැ. බෞද්ධයෙක් නෑ. අම්මා තාත්තගේ වටිනාකම දන්නේ නැති සමාජයක්. තරුණ තරුණියන්ගේ වටිනාකම ඒගොල්ලෝම දන්නේ නැති සමාජයක්. පන්සල වටින භූමිය වටින භික්ෂුව පූජා කරන මල් පහන් ළඟ ඉඳලාම සරල ජීවිතේ සරල විදියට හිතලා ගොඩාක් දේවල් ලබා ගන්න පුළුවන් හොඳ වැදගත් මිනිසෙක් වෙන්න. පද හදන්න යන්න එපා. ඇයි? මම සරලව කියන්නම්. ආයි ලොකු දේවල් නෙවෙයි. ඔබට අකමැති දේවල් තියෙනවා නේද? අනුන්ට නොකරන්න. එතකොට හරි. තමන් කැමති දේවල් තියෙනවා නේද? අනුන්ට ඒවා කරන්න. තමන් කැමති නෑ තමන්ගේ දේවල් තනින් තන කියනවා. එහෙනම්
තැන නොකිය ඉන්න මිනිස්සෙක් වෙන්න. එච්චරයි. ජීවිතේ එතකොට අර මං මුලින් කිව්වා වගේ නිරුද්ධින්න ජානාති පිටකත්තය. අලියගේ තරම අලියවත් දන්නේ නැහැ. ඇත්ත ඒක. පදේ දිනක් කෙලිය තමන්ගේ ජීවිතය ගැන තවත් මිනිස්සෙක් ඇවිල්ලා විද්‍යාත්මකව පදය විස්තරාත්මක පැහැදිලි කිරීමක් සිද්ධ කරන්න කියලා කිව්වා. දෙවලක් නොහිතා විස්තර කරන්න පුළුවන් වටින පුද්ගලයේ වටින බෞද්ධයේ අවබෝධයෙන් ජීවත් වෙන හොඳ දුවෙක් පුතෙක් බවට පත් වුණොත් ඒක වටිනවා. හැබැයි ඒ කාරණාව කරන්න බැරි වුණොත් හැමදේම දැනගෙන බැරි වුණොත් වනයේ අන්ධ ගජෝ විය. වනයේ කියන්නේ වනාන්තරයට, අන්ධ කියන්නේ පේන්නේ නැති සත්වය, ගජෝ කියන්නේ පාලි භාෂාවෙන් ඇතාට, විය කියන්නේ සමත්තය. අපේ ජීවිතය ගැන තවත් මිනිස්සෙක්ට කියලා දෙන්න බැරි තැන අපි කවුරු වගේද තාත්තේ? වනයේ හැසිරෙන්නා වූ අන්ධ ඇතෙක් වගේ. අන්ධ ඇතාට ඇස් පේන්නේ නැත්නම් මොකෝ වෙන්නේ? වැව් ගානේ වැටෙනවා, ලිං ගානේ වැටෙනවා, දොළවල් ගානේ වැටෙනවා, ගස් මුල් ගානේ හැප්පෙනවා, මරණකම්ම තාත්තේ ජීවිතේ අසාර්ථකයි. නැත්ද? ඒ අසාර්ථක වෙච්ච සමාජය. ඒ කැදෙන්නේ ඉරණම් තත්වය අර පොලිස් මාමල දෙන්නගෙන් අහලා බලන්න. ඒ දෙන්න උත්තර දෙයි. අපේ සමාජය කොච්චර සමාජයක්ද කියන එක අපිට වඩා ඒ දෙන්න දන්නවා. මොකක්ද? දවස් 4කට කලින් අවුරුදු 28 තරුණ අම්මා අවුරුදු 3ක් වෙච්ච පුංචි එකාගේ බෙල්ල කපලා මරලා දානවනේ නැද්ද? අන්න වනාන්තරයේ අන්ධ ආකාරයක ජීවත් වෙන අම්මලා. මම හැමදාම කියනවා අම්මා කෙනෙක් කියන්නේ සසරක්. තාත්තා කියන්නේම සසරක්. ඇයි අම්මා තාත්තා ගැන කියන්නේ? අම්මලා තාත්තලා ඉන්නේ. තාත්තලා නැති වුණත් යන්නේ හැම තැනකම කුලංගන සමිති තියෙන හින්දා අම්මලාට ඒක කියන්න. යන්නේ ඔක්කොම කුලංගන සමිති වගේ. නැත්ද? අම්මලා ඒ තරම් බුදුදහමට ලැබීද නැද්ද? ලැබී. කාන්තාවරු. අම්මා කවදාවත් ඔය ඉන්න දරුවෙක්වත් තමන්ගේ අම්මට පුංචි වේදනාවක්වත් දෙන්න එපා. ඇයි දන්නවද? අම්මා මේ ලෝකේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන 4 ධර්ම විවරණයෙන් යුතු පුද්ගලයෙක් ඉන්නවා නම් ඒ අම්මා. ලෝකේ අදටත් බිහි වෙන අම්මා අතරින් විශ්ව කර්ම කරන ගම්වල, අපේ ගම්වල, මේ ගම්වල වටිනා අම්මලා ඉන්නවද නැත්ද? විශ්ව කර්ම කරන අම්මලා ඉන්නවා. මොනවද විශ්ව කර්ම? අහලා ඇති. අම්මලා ගෙලේ හරි පිළිකඳයිද නැද්ද? හරි පිළිකඳයි. අම්මලාගේ ලේ හරි සිනිකඳයිද නැද්ද? හරි සිනිකඳයි. අම්මලාගේ ලේ දැක්කම මිනිස්සු කලන්තේ දානවද නැද්ද? රතුලේ දැක්කම කලන්තේ දානවා. හැබැයි අම්මා කොච්චර පිළිගඳ ගහන ලේ වුණත්, කොච්චර සිනිගඳ ගහන ලේ වුණත් අම්මාගේ පියුරු වල තම් තුනෙන් එළියට එන්නේ සිනිගඳ ගහන කිරිද? අපෝ නෑ. පිළිගඳ ගහන කිරිද? අපෝ නෑ. දිනෙන් දින දරුවා වැඩෙන, දිනෙන් දින දරුවා පෝෂණය වෙන, දිනෙන් දින සාර ධර්ම ගුණ ධර්ම වලින් පරිපූර්ණ වෙන දරුවෝ තමයි ලෝකයේ බිහි වෙන්නේ. එහෙම අම්මාව
අම්මාගේ දිහා ඔරෝලවක් බලන්න එපා. එච්චරයි. ඒක නිසා මේ බණ කතාව ඔබගේ ජීවිතයේ තුල හදවතින්ම නම් ඇහුවේ. එක කාරණාවක් මතක තියාගෙන ඔබ මේ බණ පන්සලේ ධර්ම ශාලාව තුලින් තථාගත සමාධි බුදු පිළිමේ ඉදිරියේ පිට තුලින් ඔබ නික්ම වෙලා යන වාරයක් පාසා ඔබට ශ්‍රද්ධාව තුලින් මේ මතක ධර්මය ජීවිතයට වාරයක් පාසා මතකමයටමපත් වේවා, පිනටමපත් වේවා, හොඳ දෙයකටමපත් වේවා, යහපත් දෙයකටමපත් වේවා, හොඳට හිතලා හොඳ භවයන් වල උපත ලබන්නට රුහුණු ලක දිනෙන් දින පිබිදෙන ඓතිහාසික කසාගල පින්වන්ත මහරහතන් වහන්සේලාගේ ස්පර්ශයට පාත්‍ර වෙච්ච පින්වන්ත පුදු බිමේ සිට ඉඳගෙන අපි ප්‍රාර්ථනා කරමු උපදින හැම භවයකම ජීවිතයේ ඉඩ ලැබෙන හැම තප්පරයකම මේ සියලු පින් රැස් කරගන්නට යෙදුනා වූ සියලුම ආශිර්වාදයන් එක ලෙස හේතු වේවා, වාසනාම වේවා. සිතාගෙන සතු කියමු. දැන් හරියටම මගේ පැය සම්පූර්ණයි. 6:00ට ධර්ම දේශනාව ආරම්භ වුණේ. දැන් හරියටම වෙලාව 7:00යි. පැයයි. එහෙමනම් පැයක් තුල ශ්‍රවණය කරපු ධර්ම දේශනාව අපේ ජීවිතයට සියලු පින් ලබා ගත්තාසේ මේ වගේ බොහොම වටින කතාවක් බලාගෙන ආවා. විනාඩියෙන් මේ කතාව ඉවර වෙවි. මිනිස්සේ ගියලු දවසක් බණක් අහන්න ගෙදරකට. ඒ මිනිස්යාට තියනවලු තාත්තේ 3ට අමාරුවක්. බණට වඩින හාමුදුරුවෝ ඇත්තටම දන්නේ නැහැ 3ට අමාරු තියෙනවා කියලා. කල්පනා කරලා ඉවර වෙලා මේ මිනිස්යා ඉස්සරහම වාඩි වෙලා දැන් බණ අහගෙන යන ගමන්ලු. බණට වැඩපු හාමුදුරුවෝ පැය 5ක් විතර බණ කියන හාමුදුරු කෙනෙක්ලු. පැයෙන් බණ නවත්තයි කියලා හිතාගෙන වාඩි වෙලා තාත්තා දැන් පැයක් බැලුවා නවත්තන පාටක් නැහැ. පැය දෙකකුත් තාත්තා බැලුවා ඒත් නවත්තන පාටක් නැහැ. පැය 3කුත් බැලුවා තාත්තා ඒත් නවත්තන පාටක් නැහැ. 4කුත් බැලුවා ඒත් නවත්තන පාටක් තාම නැහැ. තාත්තට හොඳටම දැන් තරහා ගියා මල පැන්නා. ඔයාලගේ භාෂාවෙන් කිව්වොත් කල්පනා කරලා ඉවර වෙලා දැන් තාත්තා 3ට අමාරු වැඩි නම් ගෙදර යන්න එපා. ගෙදර කියන්නේ බණ කියන ගේ වටේ පොළු කෑල්ලකුත් අතේ තියාගෙන ඇවිදිනවා කියනකො. බණ කියන ආමරුවන්ට ප්‍රශ්න දෙකයි. එකක් නැගිටලා කියපු එකයි අනිත් එක බණ කියන ගේ වටේ ඇවිදින එකයි. මේ කතාව ලියන්නේ දොඩම්පාර රාහුල හාමුදුරුවෝ. ශ්‍රද්ධාව සහ ප්‍රඥාව මුල් කරගෙන මේ කතාව ලියන්නේ හරි විනෝදමත් කතාවක් තාත්තේ. හරි වටිනවා. කියන්න වෙලාවක් නැහැ කටියෙන් කියන්නේ. දේශනා කරන්නේ. 3ට අමාරු වැඩි නම් ගෙදර යන්න එපා නෑ ගෙදර කියන්නේ. හාමුදුරුවෝ බණවත්තල ඇවිදින තාත්තට කතා කරා. කතා කරගෙන ඉවර වෙලා ඇහුව මොකෝ නැකෙట్లా කියේ. නෑ හාමුදුරුවෝගේ බණ ගැටලුවක් නෑ පැයෙන් නවත්තයි කියලා හිතාගෙන වාඩි ඉන්නේ. එකක් බැලුවා දෙකක් බැලුවා තුනක් බැලුවා හතරක් බැලුවා නෑනේ නවත්තන්න පාටක්. ඒක නිසා බණ ගෙදරින් නැකෙట్లా ගියා මොකෝ හේතුව? ඕලන්න බැලේ 3ට අමාරුවක් තියෙනවා. දෙවෙනි ප්‍රශ්නෙට තව උත්තරයි. මොකෝ පොල්ලක් තියාගෙන මේ ගේ වටේ ඇවිදින්නේ.
අපි වගේම තමයි තාත්තා. පැය ඉන්න පුළුවන්. හැබැයි බෑස්ට් එහෙම එනවා කිව්වනම් මිනිස්සුන්ගේ බොරු මවා පැන්නේ තියෙන්නේ. මේ මිනිස්සු ජීවත් වෙන්නේ අර අන්ධ ඇත්තු වගේ. වනාන්තරයේ ජීවත් වෙන්නේ මිනිස්සු. අන්ධ වෙයියට. ඇස් පෙනිලා පෙවුන්නේ වගේ ඉන්නවනේ මේගොල්ලෝ. අපිට හොඳට තේරෙනවා. හැබැයි මේගොල්ලෝ ඉන්නේ මතක් නොතේරෙනවා වගේ. නැද්ද? නෑමකට තේරෙන්නේ මේගොල්ලන්ට. තාත්තගේ න්යායව දෙවෙනි උත්තරය මොකක්ද? නෑ ආන්දරව බණ ක්‍රියාගෙන යන්න. ආන්දරවන්ට මේ ආරාධනා කරපේක තමයි තාම හොයන්නේ. ඒක නිසා මම පැය පන්නන්නේ නෑ මොකෝ. පැය පන්නන්නේ නෑ මොකෝ. චේතනාහං විකරේ කමං වදාමි. චේතනාව කියන්නේම වතුර දේශමකට රබර් බෝලයක් ඔබාගෙන ඉන්නවා වගේ. අත ගත්තොත් වතුර මේ රබර් බෝලෙ උඩට එනවා. හැබැයි ඔබාගෙන හිටියොත් රබර් බෝලෙ උඩට එනවා. අපෝ එනවා. ඒකත් තමයි. ඒක නිසා පැය පන්නනවා. සංඝාවාස ඉස්සරහට ගිහිල්ලා අහන්න පුළුවන් නායකයන්ගේ වාදානුවාදන කරේ කියලා. ඒක නිසා ආන්න කලින් මොන්න දැන් පැයම නවත්තනවා. කියන්න බෑ මොකෝ. කරවල තියෙන තැන්වල ඇවිදිනවද දන්නේ නැහැ නේ. කල්පනා කරගන්න. පළවෙනිදාකින් ආරම්භ කරපු පින්කම් මාලාවේ පළවෙනිදා උතුම්ම පින්කම දෙවෙනිදා අටමහා කුසල් වලට අයත් ප්‍රබල පින්කමක් කරගෙන දෙවෙනි දවසේ වටින ධර්ම දේශනාවකුත් සිද්ධ කරගෙන ලබා ගන්නට යෙදුනා වූ සියලුම ආශිර්වාදයන් පින කුසලයන් සම්බුදු සසුන රට ජාතිය අපෝභව රකින්න සුරක්ෂා කරන මේ පින්වන්ත භූමිය ආරක්ෂණ වැඩ වාසය කරන 33 කෝටියක් දිවිවරුන්ට විශ්ව දෙවි රාජෝත්තමයන්න් වහන්සේට කතරගම දෙවි රාජෝත්තමයන්න් වහන්සේට මේ සියලු පින් එකලෙස අනුමෝදන් කරමි. අනුමෝදන් විත්වා සතාගෙන සාදු කියලා දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටා චුම්මට්ටා විහාරගණය පවත්වී වදාළ සියලුම මහා යතිවරයාණන් වහන්සේලා ඇතුළු සතර පෙරවේ දායක මූලික කාරක හැම දෙනාගේම නමින් දිවංගත සියලුම මළගිය ඥාතීන්ටත් මේ සියලු පින් එකලෙස හේතු වේවා වාසනාම වේවා සිතාගෙන සාදු කියලා ඥාතීන්ටත් පින් දෙමු. ඉදන් මේ ඥාතීනං හෝතු ධර්ම දේශනාවට දායකත්වය ලබා දෙන මකුළු දෙවියන් මාහිමේ පදිංචි ප්‍රදීපා දර්ශනීය මහත්මිය විසින් එතුමිය ඇතුළු පවුලේ හැම දෙනාටම අපි ආශිර්වාද පතනවා ආශිර්වාද කරනවා. එතුමිය බලාපොරොත්තු වෙනවා දිල්ෂාන් පුතුණුවන්ට දිලුක පුතුණුවන් ඇතුළු සියලුම දුවදරුවෝ හැම දෙනාටම සෙත් ප්‍රාර්ථනා කිරීම දේශාන් පුතුට එවාගේම දිලුක පුතුණුවන්ට බුද්ධ ධර්ම සංඝ ත්‍රිවිධ රත්නයේ අනන්ත ගුණානුභාවය නිරන්තරයෙන් මුදා වේවා. ජන්මදිනයේ සමරන පුතුණුවන් දෙපළට සුබම සුබ ජන්මදිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ලබා ගන්නට යෙදුනා වූ සියලුම ආශිර්වාදයන් මාගේ ගුරු දේවයන්න් වහන්සේ නමක් වන රෝණමාගම්පත්තු ඇතුළු ගිරුවාගම් 12000 ප්‍රධාන අධිකරණ සංඝනායක පරිකාරයේ ඉඳලම ගුරු හාමුදුරු කෙනෙක්සේ මම ඉගෙනගත්ත
ඔබගේ පින්වන්ත ලොකු හාමුදුරුවෝ වන අතිගෞරවනීය ශාස්ත්‍රවේදී පඬිතුක තලපොරවේ ඉන්න සිරිසුමනාභිගහන නායක ලොකු හාමුදුරුවන් වහන්සේගේ පින්වන්ත අම්මාට පින්වන්ත තාත්තට අප ආශිර්වාද කරන්නට ඕනේ. ඒ දෙපළටත් චිරාත් ආශයක් වින්දනය කොට මෙවැනි පින්වන්ත බුදු පුත්‍රයාණන් වහන්සේ නමක් ලෝකයට දායාද කරපු පින්වන්ත අම්මාට කරදරයක් බාධකයක් නොම වේවා. පින්වන්ත තාත්තාට ලෙඩක් දුකක් කරදරයක් නොම වේවා. ඒ වගේම විහාරාධිකාරී ශ්‍රී සම්බුද්ධ ජයන්ති පිරිවෙනේ පරිවෙනාධිපති කල්‍යාණ මිත්‍ර අත්කාරමුල්ලේ රතනසිරි පඬිතුක හාමුදුරුවන් වහන්සේට උන්වහන්සේ නමින් දෙවංගත සියලුම මළගිය ඥාතීන්ට මේ සියලු පින් එකලෙස හේතු වේවා වාසනාව වේවා. මගේ කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේ නමක් වන කාව්‍යශ්‍රී පූජ්‍යපාද කුකුරාපොළ විපුල පඬිතුක හාමුදුරුවන් වහන්සේ ඇතුළු පන්සලේ වැඩ සිටින සියලුම මහා සංඝ රත්නයට චිරාත් කාලයක් මේ ධර්මයේ තලය තුල මේ බුදු සසුන තුල ඉහළින් වාසය කරන්නට වැඩ වාසය කරන්නට ශක්තිය ධෛර්යය එක ලෙස උදා වේවා සිතාගෙන සාදු කියමු. බණහපු අමල තාත්තලා ඔක්කොටමත් දුවල පුතාලා ඔක්කොටමත් තරුණ තරුණියන් හැම දෙනාටම පින්වන්ත අම්මාවරු පින්වන්ත තාත්තාවරු හැම දෙනාටම මේ සියලු පින් අපට ඔබට හැම දෙනාටම බුදුන් දැක නිවන් දැකීමට එකලෙස නිර්වාණ අවබෝධයක්ම වේවා පාරමිතා ධර්මයක්ම වේවා සිතාගෙන සාදු කියලා වන්දනා කරගනිමු. ආශිර්වාද ලබා ගැනීමට අභිවාදන සීරිස නිච්ඡං වද්දාව චායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. හැමදෙනාටම තෙරුවන් සරණයි. දීර්ඝායුෂ ලැබේවා.